හායි හායි හැමෝටම ඉතින් ඔන්න අද අපි ගෙනවා ගෙදරදි ඉක්මනින්ම ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් රසකාරක මුකුත් නැතුව අපි මේක හදන්නේ. ඉතින් අපි මුලින්ම පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට තෙල් ස්වල්පයක් එකතු කරගන්න ඕනි. ඉතින් තෙල් ටිකක් රත් වෙගෙන එනකොට මම මේකට ඇස්ට්‍රා එකතු කරගන්නවා. ඇස්ට්‍රා දැම්මම හරිම රසයි. ඉතින් මොකද අපි මේක රසකාරක එහෙම දාන්නේ නැහැනේ. ඒ නිසා ඉතින් ඇස්ට්‍රා ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු කීපයක් එකතු කරගන්නවා. ඉඟුරු සුදු ලුණු ටික හොඳට බැදෙන්න දෙන්න චුට්ටක් අන්වන් පාට වෙනකන් සුවඳ එනකන් හොඳට බැඳෙන්න දෙන්න. ඒකට ඊට පස්සේ මම බිත්තර ස්වල්පයක් එකතු කරගන්නවා. දැන් බිත්තරයක් වගේ ප්‍රමාණයක් මේකට එකතු කරගන්න. ඔයාලා ගෙදර ඉන්න කට්ටිය අනුව ඔයාලට මේකට ඉන්ග්‍රීඩියන්ට් අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම මේ කියලා දෙන ලේසියෙන්ම ගෙදරදී ඉක්මනින් හදාගන්න පුළුවන් රයිස් රෙසිපි එකක් ගැන ඉතින් ඔයාලත් මේ හදලා බලන්න. ඇත්තටම හරිම රසයි. රසකාරක මුකුත් දාන්නේ නැහැ. සොයා සෝස් ඒ වගේ කිසිම දෙයක් දාන්න නැතුව ඉක්මනින්ම ගෙදරදී හදාගන්න පුළුවන් රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි මේක. හරි දැන් මම මේකට එකතු කරගන්නවා චූටියට ලීලා ගත්ත කැරට් ස්වල්පයක්. කැරට් ටිකත් තෙලේ චුට්ටක් ටෙම්පරාදු වෙන්න වගේ තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ඔයාලා කවලම් කරගන්න. කැරට් ටික චුට්ටක් ටෙම්පරාදු වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා ලීක්ස් කපාගත්ත ලීක්ස් ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා ලුණු ස්වල්පයක්. ඔයාලගේ රස අනුව ඔයාලා මේකට ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කෑලි මිරිස් කුඩු ස්වල්පයක්. ඊට පස්සේ එකතු කරගන්නවා ගම්මිරිස් කුඩු.
ඉතින් අපි මේ අමුද්‍රව්‍ය තුන තමයි එකතු කරගන්නේ. ඉතින් ඔයාලට රසකාරක නොදා ඉතින් මේම රසට ගෙදරදි රයිස් එකක් හදාගන්න පුළුවන්. ඉතින් අපි මේ ටික හිමීට කවලම් කරගමු. හරි ඊට පස්සේ මම මේකට කීරි සම්බා තමයි මම අද මේකට එකතු කරගන්න. ඔයාලට මේකට කැමති හාල් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. බාස්මති ඕන හාල් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. මම අද මේකට එකතු කරගන්න කීරි සම්බා. ඉතින් මම කීරි සම්බා ටිකත් දැන් එකතු කරගන්නවා. ඊට පස්සේ ඉතින් තියෙන මේ විදිහට කවලම් කරගන්න තමයි ඉතින් ලේසියෙන්ම ටක් ගාලා හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි මේක. ඉතින් ඔය බෝඩිම එක වගේ ඉන්න අයට ඉක්මනින්ම රෑ කෑමකට වගේ ටක් ගාලා හදාගන්න පුළුවන් මේ රයිස් එක. රසකාරක මුකුත් නැති නිසා හරිම රසයි. ගෙන්දර පොඩ්ඩක් මේ වෙලාව අපි වැඩ කරගෙන හොඳට මේ බත් එක ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ මම එකට අද සෝසේජ් ටිකක් එකතු කරගන්නවා. ඔයාලට මේකට සී ෆුඩ්, චිකන්, සෝසේජ් ඕන එකක් එකතු කරගෙන ඔයාලට මේක රස බලන්න පුළුවන්. ඉතින් මම අද එකතු කරගන්නේ සෝසේජ්. මොකද අපි වෙනම මේකට චිකන් කරි එකක් හදන නිසා අපි අද මේකට එකතු කරගන්න රසකාරක දාන්න නැති රසම රස ෆ්‍රයිඩ් රයිස් එකට හදලා ඉවරයි. ඉතින් ඔයාලට මේකට මොන හරි කරීස් එකතු කරගන්න පුළුවන්. චිකන් කරි එකක් වගේ එකතු කරගන්නත් පුළුවන් වෙනම හදලා. ඉතින් ඔයාලා මේ විදිහට හදලා කාලා බලන්න. හරිම රසයි. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ඔයාලා ඉක්මනින්ම හම්බ වෙන්න එන්නම්. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න එහා පැත්තෙන් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එහෙනම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.